Hello guys, ඉතින් අද සාලෙන් හදන්න පිළිගන්නවා TC Tech Academy YouTube channel එක කියන තවත් අලුත් වැඩකට විදියට. ඉතින් අද ගන්න තියෙන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන මොකද්ද මේ YouTube YT Studio එකෙන් ආපු අලුත්ම අප්ඩේට් එක කියලා. ඉතින් මේ අප්ඩේට් එකෙන් ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා ඉතින් YouTube YT Studio එක පැත්තේදී. අද අපි බලන්න යන්නේ මොනවද මේ වෙනස් වෙලා තියෙන කියලා. ඉතින් අපි ඉන්ට්‍රෝ එකකින් යන්නේ වීඩියෝ එක එකතු වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරන දේ තමයි ඉතින් මේ අලුතෙන් ආපු YT Studio එකේ අලුත් අප්ඩේට් එක මොකක්ද කියලා. ඉතින් මේ අප්ඩේට් එක ඉතින් ගොඩක් බලපාලා තින්නේ content tab එකට. ඉතින් content tab එක ඉස්සර notice පැත්තේ අපිට වීඩියෝ එක copyright එකක් ආවොත් වීඩියෝ එක ඩොලර් මාක් එක වගේ පෙන්වන්නේ එතන. දැන් ඒ අපිට copyright එකක් ආවොත් එතන copyright කියලා පෙන්වන්නේ නැහැ. ඩොලර් මාක් එක පෙන්වන්නේ නැහැ. ඉතින් කලින් කියන්නේ ඩොලර් මාක් එක ඔයාලගේ content tab එකේ ඩොලර් මාක් එක පෙන්වන්නේ නැති වුණාට ඔයාලගේ analyze කරලා පෙන්වන analyze කරලා earning tab එකේ earning කියන තැන අනිවාර්යයෙන්ම ඔයාලගේ earning එකේ දවස් ගාන අනිවාර්යයෙන්ම update වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මම මේ වීඩියෝ එකේ screen එකේ පෙන්වනවා වගේම ගොඩක් දෙනෙක්ට මේ වගේ notification එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේ YT Studio අලුතෙන් update එකත් එක්ක ඉතින් මේකෙන් කියන්නේ ඔයාලා වීඩියෝ එකේ යම් කිසි තැනක copyright එකක් තියෙනවා නම් ඔයාලට ඔය පළවෙනිවට පේන last දුපාට වගේ icon එකෙන් තමයි ඔයාලට copyright එකක් වගේ එලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නනවා මේ මම වීඩියෝ එකට copyright එකක් පෙන්නලා දෙන ආකාරය. ඉතින් ඔයාලා වීඩියෝ එක ටිකක් copyright එක දරුණු copyright එකක් වගේ එලා තියෙනවා නම් කහ පාට icon එකෙන් තමයි ඉතින් පෙන්නන්නේ. ඒ වගේම strike එකක් වගේ එකක් එලා තියෙනවා නම් රතු පාට කතිර දෙලා තියෙන එක මාක් එකෙන් තමයි ඉතින් පෙන්නන්නේ. ඒකෙන් තමයි මේ පාර අප්ඩේට් එකෙන් ඔයාලගේ content tab එකේ වෙනස් වෙන තියෙන්නේ. කලින් කිය වගේම ඩොලර් මාක් එක නැති වීම ඔයාලගේ වීඩියෝ වල අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මරණ ගිය විදිහටම දේවල් ඉතින් ඒ වගේම ඉතින් මේ වගේ වීඩියෝ දැනගන්න මේ වගේ අලුතෙන් එන වීඩියෝ ඒ කියන්නේ YouTube එකේ සම්බන්ධ වීඩියෝ දැනගන්න අනිවාර්යෙන්ම TC Tech Academy YouTube channel එක subscribe කරලා තියන්න. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින්